පිරිමි ළමයි ඉන්නවා. ඔයා කැම්පස් යනවා. ඔයා ඉගෙන ගන්න කියන එකට සල්ලි දෙනවා ජොබ් කරලා පාර්ට් ටයිම් කරලා මම ඒ වගේ දැකලා තියෙනවා සමහර. හැබැයි ඔය ගෑනු ළමයා ඊට පස්සේ affair එක නැවතුණා. අන්න එතකොට මොකද තත්ත්වෙ වෙන්නේ? ඒ පිරිමි ළමයට වෙන ලෝකයක් නෑ. ඒ ළමයා අවුරුදු ගාණක් තිස්සේ කටු කාලා තියෙන්නේ අර ගෑනු ළමයි ජීවිතේ ලස්සන කරන්නේ. ඒ හින්දා affair එක පටන් ගන්නකොට ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාලා දෙන්නගේ ජීවිතය ගැන බග කියන්නේ. අපි දන්නේ මාස 3ක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්. හැබැයි මං ඔයාට මුල්‍යමය අතින් වෙන්න පුළුවන්, ජීවිතමය අතින් වෙන්න පුළුවන්. දැන් ගෑනු ළමයි තුන ස්ථානියක් තියෙනවා අනවශ්‍ය ලිංගික සම්බන්ධතාන් තියාගන්න යනවා කියන එක මං කියන්නේ affair එකකදී ඕනේ නැහැ. පස්සේ පසු කාලින විවාහයකට කතා කරගෙන තියෙනවා. ඒ දේවල් අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒක කමක් නැහැ. නමුත් මේ පොඩි ළමයි අවුරුදු 18 19 20 21 ඒ වයසේ ළමයි තව කෙනෙක්ගේ ජීවිතේ වගකීම නේද මේ මං අරන් තියෙන්නේ කියලා කිව්වේ නැත්නම් ඇත්තට මේක ලොකු පාපයක්. ඔයාලට මේ ආත්මයක ගෙවන්න හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ ආත්මේ හරි ඒ දේ ගෙවන්න සිද්ධ වෙන හින්දා අපි දැන් ගොඩාක් මේ අපි ඔක්කොමල කතා කරන්නේ ගෑනු ළමයි ගැන. හැබැයි යෝකෙන් පීඩාවට පස් වෙන හොඳ පිරිමි ළමයි ඉන්නවා. ඒ ළමයිගේ මුළු ජීවිතේම මෙතනින් එහාට නැති වෙනවා. කවදාකවත් ආයේ කෙල්ලෙක් ගැන විශ්වාසයක් තියාගන්නේ නැහැ. මොකද ඒ ළමයින්ට ඕනේ මේ කෙල්ලම ගොඩ දාලා යන්නේ ජීවිතේ. පාපය කරන්න එපා ගෑනු ළමයි. ඔයාගේ රූපෙට වෙන්න පුළුවන්, ඔයාගේ අධ්‍යාපනයට වෙන්න පුළුවන්. ඒ ආදරය කරන පිරිමියාට ගෞරව කරන්න.